අපේ වීඩියෝ සීරීස් එක බලාගෙන ආපු ඔයාට අද සුබ දවසක්. මොකද අද තමයි DNA ප්‍රතිඵලිතයේ අවසාන කොටස උගන්වන දවස. මේ කැලලත් හරියටම ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ DNA ප්‍රතිඵලිතය කියන මාතෘකාව යටතේ තියෙන සියලුම කරුණු හොඳටම දන්නවා. ඊළඟට ඔයාලට කරගන්න තියෙන්නේ හොඳට සම්පත් පොත කියවලා ඒ තියෙන කරුණු ටික ග්‍රහණය කරගන්න එක විතරයි. දැන් අපි බලමු මොකද්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියන එක. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ DNA පිළිසකර කිරීම. ඒක අපි කලින් කතා කරා. ඔයාලට මතකද DNA පොලිමරේස් වල එක හැකියාවක් තමයි කොහේ හරි තැනක වැරදි නියුක්ලියෝටයිඩ් භස්මයක් එකතු වුණොත් ඒක අඳුරගෙන නිවැරදි කරන එක. දැන් ඔයාලට තේරෙනවා ඇති DNA පිළිසකර කිරීම කියලා අපි කතා කරන්නේ මේ DNA පොලිමරේස්ට තිබ්බ ඒ හැකියාව ගැන. මෙතන අය අපි මේක විශේෂයෙන් කතා කරන්නේ. ඔයාලට මතකද මම කිව්වා විකෘති විකෘතියක් කියලා කියන්නේ දැන් මේ විදිහට වැරදි නියුක්ලියික් භස්මයක් එකතු වෙන එකනේ. ඒක කොහොමද නිවැරදි කරන එක මේ තරම් වටින්නේ? මොකද විකෘති සමහර වෙලාවට වාසිදායකයි. එහෙම කිව්වට ඇයි ඇවිල්ලා මේක නිවැරදි කරන්නේ? ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට වාසියක් වෙනවා නම් ඇයි වැරද්ද හදාගන්නේ? අපරාධයක් නේ වාසියක් නෙවෙන්න තිබ්බේ. මේකට හේතුව තමයි විකෘති වාසිදායක වෙන්න තියෙන්නේ බොහෝම අඩු සම්භාවිතාවයක්. වැඩි හරියක් විකෘති හානි කරයි. අපි හිතමු 80ක් කියලා. අති බහුතරයක් විකෘතියක් වුණොත් වෙන්නේ අවාසියක්. වැඩි හරියක්ම විකෘති මාරකයි. ඒ කියන්නේ මැරෙනවා. ඒ කියන්නේ මේ විකෘතිය නිසා ගොඩක් වෙලාවට පිළිකාවක් කියන්නේ කොහේ හරි සෛලයක ඇති වෙන විකෘතියක්. 90%ක්ම නැත්නම් 80%ක්ම කියමු දැන් නම් බෙහෙත් තියෙන නිසා ගොඩක් වෙලාවට ජීවිත බේරෙනවා. නමුත් වැඩි බහුතරය අවාසි පැත්තට තියෙන්නේ. ඊළඟට සමහර විකෘති තියෙනවා ඇඟ ඇතුලේ උනාට කිසි වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ විකෘතිය උනත් නැතත් කිසිම වෙනසක් නැති ගන්නට. ඒවට අපි විශේෂ නමක් දෙනවා. අපි වෙනම විකෘති ගැන මේ පාඩමේ අවසානයේ කතා කරනවා. ඒවට කියන්නේ අපි නිහඬ විකෘති. ඒ කියන්නේ කිසිම බලපෑමක් නැහැ. උනාද නැද්ද කියලා හොයන්න බෑ. ඒවා වෙන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට කතා කරමු. 80 වැඩි හරියක් අපිට ප්‍රතිශතයක් හරියටම කියන්න බෑ. අති බහුතරයක් විකෘති මාරකයි කීපයක් තියෙනවා. තියනවද නැද්ද කියලා හොයාගන්න බෑ. කිසිම බලපෑමක් නැති විකෘති. ඊටාම සුළු ප්‍රතිශතයක්. 100ක් දාමු අපි ඒක. හානි කර වෙන්නේ නැති, නිහඬව ඉන්නේ නැති, කිසියම් වාසියක් අයත් කර දෙන වාසිදායක විකෘති. ඉතින් අපි මෙහෙම වැරද්දක් වුණාම මේ 100ක් හරි ඒ වගේ ගොඩක් පොඩි අවස්ථාවක තියෙන වාසියක් වෙයි කියලා බලන් ඉන්නවද? නැත්නම් වැඩි හරියක් වෙන්න තියෙන හානියක් හින්දා වැරද්ද හදා ගන්නවද? අන්න ඒක තමයි DNA පිළිසකර කරන එකේ වැදගත්කම වෙන්නේ. මොකද මේ විකෘති හොඳයි කියලා කිව්වට වැඩි හරියක්ම වෙන්න පුළුවන් අවාසියක් නිසා වාසියක් නෙමෙයි. අන්න ඒ නිසා අපි අනිවාර්යයෙන්ම DNA පොලිමරේස්ගේ සෝදුපත් කියවීමේ ක්‍රියාවලිය මගින් මෙන්න මේ වගේ වැරද්දක් වුණාම අඳුර ගන්න ඕනේ. දැන් බලමු ඔයාලට මෙතන වෙලා තියෙන වැරද්ද අඳුර ගන්න පුළුවන්ද කියන එක. මෙතන නයිට්‍රෝජනීය භස්ම එකක් ගැලවෙන විදිහට. ඒ කියන්නේ ඔයා දන්නවා පියුරින් පිරිමිඩින් සංකලනය වෙන විදිහ. ඒ ආකාරයට භස්ම යුගල සංකලනය වෙමින් යනවා. මෙන්න මෙතන මම කළු පාටින් ලකුණු කරා එක. තයිමීන් ගාවට එන්න ඕනේ ඇඩිනින්. මම මේක ලේසියට කියන්නේ @GC කියලා. @GC. දැන් අපි බලාගෙන යමු AT @GC. කියන්නේ C ට G ඇවිල්ලා දෙනවා. G ට C. ගුවැනීන්ට සයිටෝසින්. ඇඩිනීන්ට තයිමීන්. ඇඩිනීන්ට තයිමීන්. තයිමීන්ට ඇඩිනීන්. නමුත් මෙතන ඇවිල්ලා තියෙන්නේ ගුවැනසින්. එතකොට මොකද්ද කරන්න ඕනේ දෙය? පොලිමරේස් ආවා මේක අඳුරගත්තා. වැරදි එක්කෙනා වයින් කරා. නිවැරදි ඇඩිනීන්ව ඇතුල් කරා. මෙන්න මේ ක්‍රියාවලියට තමයි කියන්නේ සෝදුපත් කියවීමේ ක්‍රියාවලිය. මේක කරලා දෙන්නේ DNA පොලිමරේස්. දැන් කොහොමද මෙහෙම ගුවැනසි නැත්නම් G එන්න ඕනේ තැනට, ඒ කියන්නේ A එන්න ඕනේ තැනට අපි වැරද්ද උනේ G තිබ්බ එකනේ. අපි එතෙන්ට යමුකෝ. මෙන්න මෙහෙමයි තිබ්බේ. ඇයි මේ ඇඩිනින් එන්න ඕනේ තැනට ගුවැනින් ආවේ? මොකක්ද ඒකට හේතුව? මේක වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් භෞතිකව තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මේ අවස්ථාවේ භෞතික පරිසරයේ වටපිටාව ජීවියාගේ ශරීරය ඇතුලේ තියෙන භෞතික පරිසරයේ ප්‍රශ්නයක් හින්දා ඇඩිනීන් වෙනුවට ගුවැනින් ආව වෙන්න පුළුවන්.
නැත්තම් රසායනික බලපෑම්. අපි නිතරම කියන්නේ ටෙලිෆෝන් ළඟ තියාගන්න එපා, ස්මාර්ට්ෆෝන් නිදාගන්න කාමරේවත් තියාගන්න එපා. ඊළඟට විවිධ කෘත්‍රිම කෑම කන්න එපා. මේවා කිමිකල්ස් වලින් මිනිසුන්ට හොඳ නැති බලපෑම් වෙනවා. ඊට පස්සේ සමහර ලාවට ඔය ඉක්මනට හදන සත්තුන්ගේ මස් කන්න එපා. හෝමෝන බලපෑමෙන් මිනිසුන්ට හානි වෙනවා. මේ කතන්දර සේරම එන්නේ. ඊළඟට අපි ඉස්සරහට කතා කරනවා මේ ප්‍රවේණිකව විකරණය කරපු ජීවි. ඒ කියන්නේ සෛල විකෘති කරලා හදපු ජීවි. ඒගොල්ලොන්ගේ ඒ සෛල විකෘති කරන්න දුන්න රසායනික ද්‍රව්‍ය වලින් ජීවීන්ට මෙන්න මේ විදිහට වැරදි ප්‍රශ්න වෙන අවස්ථා මේ වගේ විකෘති ඇති වෙනවා. ඔන්න ඔහොම කියලා කියනවා. සරලව මතක තියාගන්න ඕනේ දේ තමයි මොනවම හරි කෙමිකල් එකක්. සමහර වෙලාවට ඔය අපි නිතර කන දේවල් වලත් ඔය කෙමිකල්ස් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය කල් තියාගන්න පුළුවන් පැකට් තියෙන ගෙදර ගෙනල්ලා හදලා කන කෑම ඊට පස්සේ ඒවයි එන්නේ පොඩි කුඩු පැකට්. අන්න ඒවයි ගොඩක් වෙලාවට තියෙන කෙමිකල්ස්. අපි හිතාගෙන ඉන්නවා අපි මේ කුළු බඩු හරි මොනවා හරි යොදනවා කියලා. නමුත් තියෙන්නේ කෙමිකල්ස්. අන්න ඒ වගේ කෙමිකල්ස්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය. ඒවා අපේ ඇඟ ඇතුළට ගියාම ඒවා ඇඟ ඇතුළේ අභ්‍යන්තර පරිසරය වෙනස් කරලා ඒ තියෙන රසායනික ද්‍රව්‍ය වෙනස් කරලා ඒ ඇතුළ ඇති කරන ක්‍රියාව හින්දා මෙන්න මේ විදිහට එන්න ඕන නැති ඒවා ඇවිල්ලා වැරදි සෛල ඇති වෙනකොට පිළිකා ඇති වෙනවා. මේ පිළිකා ගොඩක් වෙලාවට තව තැන්වලට පැතිරෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙනහැලි වල හැදුනොත් පෙනහැල්ල විතරක් තිබ්බොත් ඒක කියන්නේ නිරුපද්‍රව අර්බුදයක්. එතන කපලා අයින් කරලා අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි රුධිරය හරි වසාතරලයට හරි ඇතුල් වෙලා හැමතැනම පැතිරෙන්න ගත්තොත් ඒක ඇඟ පුරා උඩුදුව පිළිකාවක්. ඒ කියන්නේ සෝපද්‍රව අර්බුදයක් කියලා අපි කියනවා. මේ ඔක්කොටම හේතුව තමයි අපි මේ ගොඩක් වෙලාවට අද කාලේ නම් පිළිකා හැදෙන ප්‍රධාන හේතුව කන මේ රසායනික ද්‍රව්‍ය හින්දා. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වෙලාවේ මතක් කරනවා ඔය කෙමිකල්ස් දාලා දෙන කෑම කන්න එපා කියන එක. ඊළඟට ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි අනිත් හේතුව. භෞතික කාරක. ඔන්න ඔය කතාවෙන් හින්දා තමයි විකෘති ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම. ඊළඟට විකෘති හැදෙන තව ලස්සන විදිහක්. ඒ කියන්නේ අපේ මේ DNA අණුව තියෙන්න ඕන විදිහට වෙනස් වෙන්න ඕනේ තව විදිහක් අපේ සම්පත් පොතේ තියෙනවා. මේ මෙතන පේනවාද ඔයාට එක ළඟ තියෙන තයිමීන් භස්ම දෙකක්. අපි මේ සෝදුපත් කියවීමෙන් දැනට පොඩ්ඩක් අයින් වෙමු. සමහර වෙලාවට UV විකිරණ අපි UV කිරණ වලට නිරාවරණය වුණොත් මේ UV කිරණ වලට පුළුවන් මෙන්න මෙහෙම බලපෑමක් අපේ ඇඟ ඇතුළේ කරන්න. මොන වගේ බලපෑමක්ද? එක ළඟ තියෙන තයිමීන් අණු දෙකක් UV කිරණ වල බලපෑම හින්දා එකට ඇලෙන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මෙහෙම ලස්සනට හයිඩ්‍රජන් බන්ධන දෙකයිද තුනයිද? AT ඇට් නිතරම බැඳෙන්නේ දෙකේ. මෙහෙම බැඳිලා ඉන්නා හරියටම හයිඩ්‍රජන් බන්ධන දෙකකින් ඇඩිනීන්ට තයිමීන් ගන්න. හැබැයි UV කිරණ ඇවිල්ලා මෙතන ක්‍රියා කරොත්, ඒ කියන්නේ මේ තයිමීන් අණු දෙක UV වලට නිරාවරණය වුණොත් මේක එකට ඇලෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? මේ අණුව මෙතනින් විකෘති වෙනවා. සමහර වෙලාවට මෙහෙමත් වෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන මේ තයිමීන් අණුව ගන්නකො. තව කොහේ හරි DNA අණුව ඔය වගේ තයිමීන් අණුවක් තිබ්බ කියලා හිතන්නකො. ඒ දැන් අණුව අපි මෙහෙම අදිමු. මෙතන තියෙන තයිමීන් කියලා හිතන්න. එයයි මෙයයි එකට ඇලෙන්න පුළුවන්. ඒ විදිහට කොහේ හරි තියෙන තයිමීන් අණු දෙකක් UV විකිරණ වල බලපෑමෙන් එකට ඇලෙන්න පුළුවන්. ඒ ඇලුනහම මේ අණුවේ හැඩය විකෘති වෙනවා. අන්න ඒකත් විකෘති හැදෙන්න පුළුවන් තව විදිහක්. ඒක වක්‍රාකාරව ගත්තොත් රසායනික ද UV විකිරණ වලට නිරාවරණය වීම රේඩියේෂන් එකක් නේ. ඒතර අපිට ගන්න පුළුවන් මේ රසායනික විකෘතියක් නේද ඒක කියලා. ඔව් ඒක ඇත්ත. නමුත් ඔයගේ උදාහරණයක් විදිහට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ UV විකිරණ වලට නිරාවරණය වුණොත් කැන්සර් හැදෙන්න පුළුවන්. කොහොමද? තයිමීන් අණු දෙකේ හැඩය විකෘති වෙනවා. ඒකට ඇලෙනවා. ඊළඟට DNA අණු අපි නොහිතන විදිහේ විකෘති එනවා. ඊළඟට අපි දැනගන්න ඕනේ කතාව තමයි මම මේක කලින් පාඩමෙත් කිව්වා. අපේ ඇඟේ අතක නැත්නම් ඇඟිල්ලක කකුලේ ඒ වගේ තැනක සෛලයක් විකෘති වුණොත් ප්‍රශ්නේ අපිට විතරයි. හැබැයි ඩිම්බ සෛලයක හරි ශුක්‍රාණු සෛලයක හරි විකෘතියක් ආවොත් ඒක ළමයාට කියන්නේ ඊළඟ ජනිතයට යනවා. ඊළඟට මේ ජනිතයගේ හැදෙන්නේ එහෙම විකෘතියක් තියෙන ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් නම් ඒක පරම්පරාවක් ඔස්සේ ආවේණීගත වෙන්න ගන්නවා. සමහර කැන්සර් හැදෙද්දි ළමයෙක්ට ඩයග්නෝස් කරගත්තොත්
හොයලා බලනවා ෆැමිලි හිස්ටරි කොහොමද කියලා. ඒ කියන්නේ අම්මට තාත්තට තිබ්බද ආච්චිට සීයට තිබ්බද. ගොඩක් වෙලාවට සමහර පවුල්වල කැන්සර් පවුලත් එක්කම බද්ධ වෙලා එන ඒවා. එතකොට ඒවා ડોක්ටර්ස්ලා හොයලා බලනවා මේගොල්ලන්ගේ කොහොමද ළඟ ඥාතීන්ට තියෙනවද එහෙම කියලා. ඔය සමාජයේ සමහරවල්ලාට ලේපිලිකා එහෙම කියලා කියන්නේ මේ ලේවලින් එන එහෙම කියලා කියන්නේ අන්න ඒ වගේ. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ විකෘති කියන ඒවා ප්‍රජනක සෛලවල සිද්ධ වුණොත් අපිට විතරක් නෙමෙයි බලපෑම අපේ පරම්පරාව දිගටම යන්න පුළුවන්. ඒ නිසා හොඳට මම මේ වෙලාවේ මතක් කරනවා ෆෝන් සාක්කුවල දාන්න එපා. මොකද ෆෝන් සාක්කුවේ දැම්මම විශේෂයෙන්ම පිරිමි ළමයින්ට ඒ වෙයි ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ එක්ක දාන්නේ යට සාක්කුවේ නැත්නම් උඩ සාක්කුවේ. උඩ සාක්කුවේ දැම්මම මේ කමිසෙ දාගෙන ඉන්නකොට ඒක හાર્ට් එකට හොඳ නැහැ. අපි ඒක පස්සේ කතා කරමු. අපි දැනට පාඩි විහිමු. ඉතින් මෙන්න මේ විදිහට විකෘති ඇති වෙනවා. විකෘති වල බලපෑම මෙන්න මේ වගේ. තනි මිනිස්සෙක්ට හානියක් වෙන්න පුළුවන්. පරම්පරාවකට හානියක් වෙන්න පුළුවන්. තනි මිනිස්සෙගේ එක තැනකට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම නිරුපද්‍රව අර්බුද තනි මිනිස්සෙගේ හැමතැනටම හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අපි කියනවා සෝපද්‍රව අර්බුද.